අඳුර වැටුණට පස්සේ පාළු පාරක තනියම ඇවිදගෙන යනකොට එක පාරටම ඉස්සරහින් අර ඝන අඳුර මැද පාවෙන විදුලි බුබුලු දෙකක් වගේ දිලිසෙන ඇස් දෙකක් දැකලා තියෙනව නේද? අම්මෝ ඔව්. ඒක ඇත්තටම ටිකක් බය හිතෙන වෙලාවක් තමයි. ඒකනේ අපේ මොළය ක්ෂණිකවම අපිට කියන්නේ එතන මොකක් හරි අద్భుත භයානක දෙයක් තියෙනවා කියලයි. ඒ ඇස් දෙකෙන් හරියට ආලෝකයක් විහිදෙනවා වගේ නේ අපිට පේන්නේ. හරියටම. ගොඩක් අයට හිතෙන්නේ ඒ සත්තුන්ගේ ඇස් වලින්ම එළියක් දෙනවා කියලා. හැබැයි නම කිව්වොත් ඒ දිලිසෙන ඇස් වලින් කිසිම ආලෝකයක් නිපදවන්නේ නැහැ කියලා. ඇත්තටම එතන තියන්නේ ආලෝකය නිකුත් කරන බල්බ් දෙකක් නෙලෙයි. ඒක අපේම බිය අපිටම ආපහු පරාවර්තනය කරලා පෙන්නන ජීව විද්‍යාත්මක කණ්ණාඩි දෙකක් කිව්වොත් ඒක නම් හරිම අපූර්ව විදිහට මේ ප්‍රශ්නේ දිහා බලන විදිහත්. ඉතින් අද මේ ගැඹුරු අධ්‍යයනයෙන් අපි සූදානම් වෙන්නේ මේ කාරණේ ගැන ටිකක් හොයලා බලන්න. Let's go. අද සාකච්ඡාව වෙනුවෙන් අපිට ලැබිලා තියෙන මූලාශ්‍ර ගොඩක පශු වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ පත්‍රිකා සහ අර පරිණාමයේ ජීව විද්‍යා සංග්‍රහවල පළවු ලිපි ගණනාවක්ම ඇතුළත් වෙනවා. ඔව් ඒ වගේම මේ ගැන කුතුහලයක් දක්වපු සාමාන්‍යයෙන් ලැබුණු සටහනුත් ඒ අතර තියෙනව නේද? හරියටම. අපේ මූලික මර්මුණ තමයි මේ රාත්‍රියට දිලිසෙන සතුන්ගේ ඇස් පිටුපස තියෙන නියම විද්‍යාත්මක කතාව. එව නැත්නම් ඒකේ භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව හරියටම තේරුම් ගන්න එක. මේ ලැබිලා තියෙන මූලාශ්‍ර හරහා යද්දී පැහැදිලි වෙන ප්‍රධානම කාරණයක් තමයි අපි දකින මේ අద్భుත දේ පිටුපස්සේ තියෙන ජීව විද්‍යාත්මක යාන්ත්‍රණය කොයිතරම් සියුම්ද කියන එක. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන්ම ස්වාභාවික දෙයක්. අනිවාර්යයෙන්ම මේක තේරුම් ගන්න නම් අපි මුලින්ම සතෙකුගේ ඇසක් ඇතුළට ගිහින් ඒකේ ව්‍යුහය විශේෂයෙන්ම ඇසේ පිටුපස කොටසේ තියෙන සැකැස්ම ගැන අවබෝධයක් ලබා ගන්න ඕනේ. හරි අපි එතනින්ම පටන් ගමු. මේමයි සාමාන්‍යයෙන් මිනිසියෙකුගේ හෝ සතෙකුගේ ඇසක් ගත්තම ඒකේ පිටුපසින්ම තියෙනවා දෘෂ්ටි විතානය. එහෙමත් නැත්නම් අපි ඉංග්‍රීසියෙන් රෙටිනා කියලා හඳුන්වන ඊටාම සංවේදී පටලයක්. රෙටිනා එක බෝ. ඇසක් ඇතුළට එන ආලෝකය ගිහින් වැටෙන්නේ කෙලින්ම මේ දෘෂ්ටි විතානය මතටයි. ඉතින් මේ දෘෂ්ටි විතානය ඇතුලේ තියෙනවා ආලෝකයට සංවේදී සෛල වර්ග දෙකක්. අර ඉස්කෝලේ කාලේ අපි ඉගෙනගෙන තියෙන යෂ්ටි සෛල සහ කේතු සෛල නේද? හරියටම රොඩ් සහ කෝන්ස් කියලා අපි කියන්නේ. මම අහලා තියෙන විදිහට ඔය කියන කේතු සෛල වලින් තමයි අපිට වර්ණ හඳුනා ගන්න උදව් කරන්නේ. ඒ වගේම යෂ්ටි සෛල කියන්නේ ආලෝකයේ තීව්‍රතාවය, කියන්නේ කළුවරද එළියද කියන එක හඳුනා ගන්න උදව් වෙන සෛල జాතිය. ඒක ඉතාමත් සරල පැහැදිලි කිරීමක්. කේතු සෛලවත හොඳින් ක්‍රියාත්මක වෙන්න සැලකිය යුතු ආලෝකයක් අවශ්‍යයි. ඒ නිසායි අපිට කළුවරේදී පාට හරියට පේන්නේ නැත්තේ. ඕ ඒකනේ. හැබැයි යෂ්ටි සෛල ඉතාමත් සුළු ආලෝකයකට උනත් සංවේදී. දැන් මිනිස්සෙකුගේ ඇසක් ගත්තොත් ආලෝකය ඇස් ඇතුළට ඇවිත් දෘෂ්ටි විතානයේ තියෙන මේ සෛල හරහා ගමන් කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? සෛලවලට ග්‍රහණය කරගන්න පුළුවන් ප්‍රමාණය ග්‍රහණය කරගත්තට පස්සේ ඉතුරු වෙන ආලෝකය දෘෂ්ටි විතානයට පිටුපසින් තියෙන පටකවලට උරා ගන්නවා. එතනින් මේ ක්‍රියාවලිය ඉවරයි. පත්‍රිකාවල ඉතා පැහැදිලිව විස්තර කරලා තියෙනවා රාත්‍රියේ සැරිසරන සතුන්ගේ ඇස්වල මේක වෙන්නේ ඊට වඩා වෙනස් විදිහට කියලා. ඒ කොහොමද? ඒ සතුන්ගේ දෘෂ්ටි විතානයට හරියටම පිටුපසින් තවත් සුවිශේෂී ස්තරයක් පිටලා තියෙනවා. ඒකට කියන්නේ ටැපීටම් ලුසිඩම් කියලා. ටැපීටම් ලුසිඩම්. මේක ලතින් වචනයක් නේද? අපිට ලැබුණු සටහන් වල මේකේ තේරුම දීප්තිමත් පළසක් එහෙමත් නැත්නම් බ්‍රයිට් කාපට් එකක් විදිහට දක්වලා තියෙනවා. ඔව්. ඒ කියන්නේ ඇසේ පිටුපසින් දීප්තිමත් පළසක් එලා තියෙනවා වගේ දෙයක්ද මේක? අන්න ඒ නම මේ පටලයේ ස්වභාවය ගැන අපිට ලොකු චිත්‍රයක් මවනවා. ඇත්තටම මේක හරියට ආලෝකය පරාවර්තනය කරන තට්ටුවක්. ඒ කියන්නේ පුංචි කණ්ණාඩියක් වගේ. ඔව් පුංචි කණ්ණාඩියක්ම තමයි. ආලෝකය දෘෂ්ටි විතානය හරහා ගිහින් අර අපි කලින් කතා කරපු පටකවලට උරා ගන්නව වෙනුවට මේ ටැපීටම් ලුසිඩම් කියන තට්ටුවේ වැදිලා ආපහු හැරෙනවා. පොඩ්ඩක් ඉන්න. මට මේ කණ්ණාඩියක් වගේ ක්‍රියා කරනවා කියන එකේ භෞතික විද්‍යාව පොඩ්ඩක් පැහැදිලි මදි. හයි අපි ඒක ලිහලා බලමු. දැන් සමහර තැන්වල කියනවා මේකෙන් ආලෝකය දෙගුණ කරනවා කියලා. හැබැයි මම ටෝර්ච් එකක් අරගෙන කණ්ණාඩියකට ඇල්ලුවොත් ඒකේ නිකුත් වෙන ආලෝකය දෙගුණ වෙන්නේ නෑනේ. කණ්ණාඩිය කරන්නේ එන ආලෝකය ආපහු හරවන එක විතරයි. ඔව් භෞතිකව බැලුවොත් ඒක එහෙමයි. එහෙමනම් කොහොමද මේ සතෙකුගේ ඇහැ ඇතුලේදී ආලෝකය දෙගුණ වෙන්නේ? ආලෝකය අලුතෙන් නිපද වෙන්නේ නැත්නම් කොහොමද එහෙම වාසියක් සතාට ලැබෙන්නේ? ඔන්න ඔතන තමයි මේකේ තියෙන අපූර්වම විද්‍යාත්මක කාරණේ හැංගිලා තියෙන්නේ.
මෙතනදී ආලෝකය දෙගුණ කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ ආලෝක කිරණ සංඛ්‍යාව භෞතිකව වැඩි කරනවා කියන එක නෙවෙයි. එහෙනම් මොකක්ද ඒකෙන් අදහස් වෙන්නේ? සතාගේ මොළයට ලැබෙන සංඥා ප්‍රමාණය වැඩි කරන එකයි. අපි මේක පියවරෙන් පියවර විග්‍රහ කරමු. ආලෝක කිරණයක් සතාගේ ඇසට ඇතුළු වෙලා දෘෂ්ටි විතානය හරහා යනකොට ඒකේ තියෙන යෂ්ටි සෛලවලට පුළුවන් ඒ ආලෝකයෙන් යම්කිසි ප්‍රතිශතයක් විතර ග්‍රහණය කරගන්න. ඒ කියන්නේ 100%ක්ම ගන්නෙ නෑ. සමහර විට ආලෝකයෙන් කොටසක් අර සෛලවල නොවැදී අතරින් පතරින් රිංගල යනවා. ඒ කියන්නේ හරියට දැලක් මැදින් වැලි විසි කරන වගේ වැඩක් නේද? වැලි ටිකක් දැලේ රැඳෙනවා. හැබැයි ගොඩක් වැලි දැල මැදින් එළියට යනවා. අන්න ඒ උපමාව ඊටමත් ගැලපෙනවා. මනුස්සයන්ගේ ඇස්වලදී අර දැලෙන් රිංගල යන වැලි ටික පිටිපස්සේ තියෙන බිත්තියකට උරා ගන්නවා වගේ ඇසේ පටකවලට උරා ගන්නවා. ඒ කියන්නේ ඒ ආලෝකය අපිට සම්පූර්ණයෙන්ම අපතේ යනවා. හරියටම. හැබැයි ටැපිටම් ලුසිඩම් තියෙන සතෙකුගේ ඇසේදී වෙන්නේ අර දැලෙන් රිංගල ගිය වැලි ටික පිටිපස්සේ තියෙන කණ්ණාඩියක වැදිලා ආපහු අර දැල හරහාම ඉස්සරහට එන එකයි. මට දැන් තේරෙනවා. ඒ කියන්නේ ආලෝක කිරණ ආපසු පරාවර්තනය වෙද්දී කලින් මගහැරුණු යෂ්ටි සෛලවලට නැවත වතාවක් ඒ ආලෝකය ග්‍රහණය කරගන්න තවත් අවස්ථාවක් ලැබෙනවා. ඔව්, දෙවෙනි chance එකක් ලැබෙනවා. සෛලවලට එකම ආලෝක කිරණය දෙපාරක් ස්පර්ශ කරන්න ලැබෙන නිසා මොළයට යවන දෘශ්‍ය සංඥාව දෙගුණයක් ප්‍රබල වෙනවා. සතාට ආලෝකයේ දෙගුණයක් වගේ පේන්නේ අන්න ඒ නිසයි. ඒක ඇත්තටම පුදුම සහගත යාන්ත්‍රණයක්. ඒ කියන්නේ මේ සතුන් අවට පරිසරයේ තියෙන අපිට කිසිසේත්ම නොපෙනෙන පුංචි ආලෝක කිරණයක් පවා ඇහැ ඇතුළට අරගෙන ඒක දෘෂ්ටි විතාරය හරහා යවලා කණ්ණාඩියෙන් වද්දලා ආපහු අරගෙන ප්‍රතිචක්‍රීකරණය කරගන්නවා. ඔව්, ඒක හරියටම රීසයිකල් කරනවා වගේ වැඩක් තමයි. අපිට ලැබුණු පරීක්ෂණ දත්තවල හැටියට බලලෙකුට මේ ක්‍රියාවලිය හරහා මිනිසෙකුට වඩා 6 ගුණයක් අඩු ආලෝකයකදී වුණත් හොඳින් දකින්න පුරුවන් කියලා තියෙනවා නේද? ඔව්, ඒ පරීක්ෂණ දත්තවලින් පෙන්වා දෙන්නේ ඒ සතුන්ගේ යෂ්ටි සෛලවල තියෙන අධිසංවේදීතාවය සහ මේ ටැපිටම් ලුසිඩම් පටලයේ එකමුතුවෙන් ලැබෙන විශිෂ්ට ප්‍රතිඵලයයි. ඒ කියන්නේ බලලෙට රැට පේන විදිහ අපිට හිතා ගන්නවත් බෑ. හැබැයි මේ කතාවේ තවත් පැතිකඩක් තියෙනවා. පරිණාමීය ජීව විද්‍යා ලිපිවලද අනුව මේක සම්පූර්ණයෙන්ම වාසියක් විතරක්ම නෙවෙයි. ඒ කිව්වේ? මෙතන ලොකු ජීව විද්‍යාත්මක ගනුදෙනුවක් එහෙමත් නැත්නම් ට්‍රේඩ් ඔෆ් එකක් සිද්ධ වෙනවා. ට්‍රේඩ් ඔෆ් එකක්. ඒ කියන්නේ ආලෝකය වැඩියෙන් ලැබෙන එකේ මොකක් හරි පාඩුවකුත් තියෙනවද? පැහැදිලිවම ආලෝකයේ ටැපිටම් ලුසිඩම් එකේ වැදිලා ආපහු පරාවර්තනය වෙද්දී ඒක ආපු පාරම කෙලින්ම ආපහු යන්නේ නැහැ. එන කොහොමද යන්නේ? ආලෝකය ටිකක් විසිරෙනවා. අපි ඒකට ස්කැටරින් කියලා කියනවා. මේ විසිරීම නිසා යෂ්ටි සෛලවලට ආලෝකය ගොඩක් ලැබුණට හැදෙන රූපේ ටිකක් බොඳ වෙලා තමයි සතාට පේන්නේ. ඒ කියන්නේ පැහැදිලි මදි. ඔව්, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ නයිට් විෂන් එක ඊටාම දීප්තිමත් වුණාට මිනිස්සෙක් දවල් කාලේ දකිනවා වගේ ඊටාම තීනු පැහැදිලි රූපයක් කොන්ට පේන්නේ නැහැ. ඒක මාර කතාවක්. සරලව කිව්වොත් බලලෙකුට කළුවරේදී මියෙකුව දකින්න පුළුවන්, මියාගේ චලනයන් ඊටා හොඳින් ග්‍රහණය කරගන්න පුළුවන්. හැබැයි මේ මියාගේ ඇඟේ පේන සියුම් රේඛා හෝ තීනු විස්තර වෙන් කරලා අඳුර ගන්න බෑ. ඒ කියන්නේ ආලෝකය වෙනුවට රූපයේ තීනු බව ඔවුන්ට පරිත්‍යාග කරන්න වෙලා තියෙනවා. හරියටම. අනේකයි එතන තියෙන ට්‍රේඩ් ඔෆ් එක. ඒ කියන්නේ ඔවුන් දකින්න ලෝකේ දීප්තිමත්, හැබැයි ඒක අර 4K රෙසලූෂන් එකකින් පේන ලෝකයක් නෙවෙයි. ඔව්, ඒක නියම උපමාවක්. ඒක හරියට මීදුමක් අස්සෙන් ටිකක් බොඳ වෙලා පේනවා වගේ. හැබැයි හැමදේම හොඳට ආලෝකමත් වෙලා තියෙනවා. ඔව්, හරියටම එහෙම තමයි. අපිට ලැබුණ සටහන් වල තියෙන තවත් ලොකු කුතුහලයක් දනවන කාරණයක් තමයි මේ දිලිසෙන ඇස්වල වර්ණය. ඔව්, ඒක ගොඩක් අය අහන දෙයක්. දැන් මම පාරේ යනකොට දකින්න පාරේ ඉඳ බලලුන්ගේ ඇස් ගොඩක් වෙලාවට දිලිසෙන්නේ කොළ පාටට. ඔව්, ඒක සාමාන්‍යයි. හැබැයි මම වාර්තා වැඩසටහනක දැකලා තියෙනවා කිඹුලන්ගේ ඇස් දිලිසෙන්නේ නතු පාටින් කියලා. බල්ලන්ගේ ඇස් සමහර වෙලාවට කහ පාටට හුරු කොළ පාටකින් දිලිසෙනවා. ඇත්ත. මේ ඔක්කොම සත්තුන්ගේ ඇහැ තුලේ තියෙන්නේ එකම જાතියේ කණ්ණාඩියක් නම් ඇයි මේ ආපහු එන එළිය පාට වෙනස් වෙන්නේ? මේක රසායන විද්‍යාව සහ ජීව විද්‍යාව එකතු වෙන අපූර්ව තැන. ටැපිටම් ලුසිඩම් කියන පටලය හැම සතාගෙම තියෙන එකම ද්‍රව්‍යයකින් හැදිලා නෙවෙයි. ඒ කියන්නේ සතාගෙන් සතාට මේක වෙනස්. හරියටම. පරිණාමයේදී විවිධ සත්තු මේ ප්‍රශ්නෙට විසඳුම් හොයාගෙන තියෙන්නේ විවිධ රසායනික සංයෝග පාවිච්චි කරලායි. උදාහරණයක් විදිහට ගත්තොත් පශු වෛද්‍ය පරීක්ෂණ වලට අනුව බලලුන්ගේ මේ පටලය අඩංගු වෙලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම රිබෝෆ්ලේවින් කියන සංයෝගය සහ ඇමයිනෝ අම්ල වර්ගය. රිබෝෆ්ලේවින් කියන්නේ අපි දන්න විටමින් B2 නේද? ඔව්, ඒකම තමයි. මේ රසායනික සංයුතියට ආලෝකය වැටුනම ඒකෙන් කොළ පාටට හුරු ආලෝක කිරණ තමයි වැඩිපුරම පරාවර්තනය කරන්නේ. එතකොට බල්ලන්ගේ වගේ ඇස් කහ පාටට දිලිසෙන්නේ ඇයි? එයාලගේ වෙනස්ද? ඔව්, බල්ලන්ගේ සහ තවත් සමහර ක්ෂීරපයි සතුන්ගේ මේ පටලය නිර්මාණය වෙලා තියෙන්නේ සිංක් සහ
සිස්ටීන් කියන සංයෝග වලින්. සිංක් වලින්. ඔව්. ඒ රසායනික එකතුව මගින් පරාවර්තනය කරන්නේ කහ හෙවත් නැත්නම් කහ මිශ්‍ර කොළ පාට ආලෝකයක්. ඒ කියන්නේ මූලද්‍රව්‍ය වෙනස් වෙද්දී පරාවර්තනය වෙන පාටත් වෙනස් වෙනවා. අනිවාර්යයෙන්ම. ඒ වගේම මත්ස්‍යයන් වගේ සතුන්ගේ ඇස්වල මේ සඳහා ගුවානින් කියන ස්පටික වර්ගය භාවිත වෙනවා. එතකොට අර අමුතුම රතු පාටට දිලිසෙන කිඹුලන් ගෑස්. කිඹුලන්ගේ ඇස් රතු පාටට දිලිසෙන්නේ ඔවුන්ගේ ටැපිටම් පටලේ තියෙන රසායනික සංයුතිය නිසා විතරක් නෙවෙයි. ඒ ආලෝකයේ පරාවර්තනය වෙද්දී ඇසේ තියෙන රුධිර නාල හරහා ආලෝකය ගමන් කරන නිසා රතු පෑය වැඩිපුර ඉස්මතු වෙන නිසායි. ඒ කියන්නේ මේ වර්ණ වෙනස් වීම පිටුපස තියෙන්නේත් කිසිම අద్భుත බලවේගයක් නෙවෙයි. පැහැදිලි රසායනික ද්‍රව්‍යවල වෙනසක් විතරයි. ඕ ඒක හරිම සරල විද්‍යාවක්. එක සතාගේ පරිණාමීය ඉතිහාසය සහ ඔවුන්ගේ ආහාර රටාව අනුව ඔවුන්ගේ ශරීරයේ තියෙන අමුද්‍රව්‍ය පාවිච්චි කරලා සබාදහම මේ එකම කාර්ය කරන විවිධ කණ්ණාඩි වර්ග නිර්මාණය කරලා තිනව නේද? අනිවාර්යයෙන්ම. තවත් සිත්කන්නාසුළු කරුණක් තමයි එකම සතාගේ වුණත් වයසත් එක්ක මේ දිලිසෙන වර්ණය වෙනස් වෙන්න පුළුවන්. ඇත්තද? ඒ කොහොමද එහෙම වෙන්නේ? උදාහරණයක් විදිහට බලුපටියගේ ඇස් මුල් කාලේදී නිල් පාටට හුරු වර්ණයකින් දිලිසෙන්න පුළුවන්. හැබැයි උන් වයසෙන් මුහුකුරා යද්දී අර ටැපිටම් පටලේ රසායනික සංයුතිය ඝන වෙලා වර්ධනය වෙනකොට ඒ දිලිසෙන වර්ණය කහ හෝ කොළ පාටට හැරෙනවා. ඒ කියන්නේ ඒක වර්ධනය වෙන අවයවයක් වගේ. ඕ ඒ වගේම මේ පරාවර්තන හැකියාව ශීරපායීන්ට විතරක් සීමා වෙලා නැහැ. තව කාටද මේක තියෙන්නේ? රාත්‍රියේදී සැරිසරන මකුළුවන් විශේෂයෙන්ම වූල්ෆ් ස්පයිඩර් වගේ මකුළු විශේෂවල ඇස්වලට ටෝච් එකක් ඇල්ලුවොත් තනකොළාස්සේ පුංචි දියමන්ති වගේ උන්ගේ ඇස් දිලිසෙනවා අපිට පේනවා. අම්මෝ මකුළුවොත් එහෙමද? ඔව් උන්ගේ ඇස්වල තියෙන්නේ මේ හා සමානම ආලෝකය පරාවර්තනය කරන ස්පිටික රූපී ව්‍යුහයක්. අපි මේ කතා කරන දේවල් එක්ක මට හිතෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේක මේ තරම්ම වාසිදායක දෙයක් නම් ඝන අඳුරේ වුණත් පරිසරය පැහැදිලිව දකින්න පුරුවන් සුපිරි බලයක් වගේ දෙයක් නම් ඇයි මිනිස්යන් වෙන අපිට මේ ටැපිටම් ලූසිඩම් පටලේ නැත්තේ? ඒකක ගොඩක් අය අහන ප්‍රශ්නයක්. අපේ පරිණාමීය ඉතිහාසයේ ඇතුලේ අපිට මේක මග හැරුණේ කොහොමද? ඒක ඉතාමත් ගැඹුරු පරිණාමීය ප්‍රශ්නයක්. පරිණාමීය ජීවි විද්‍යා ලිපි මේකට ඉතාමත් පැහැදිලි පිළිතුරක් දෙනවා. ඒ මොකද්ද? අපේ ආදි මුතුන් මිත්තන් ඒ කියන්නේ ප්‍රයිමේටාවන් බහුදුරට දිවාචර එමත් නැත්නම් දවල් කාලයේ ක්‍රියාකාරී වෙන සතුන් විදිහට තමයි පරිණාමය වුනේ. ඔව් ඒ කියන්නේ රැට වැඩිය එළියට බැස්සේ නැහැ. ඔව්. ඔවුන්ට අඳුරේ දකින්නවට වඩා ගස්වල තියෙන ඉදුණු පළතුරු වෙන් කරලා අඳුර ගන්න, විෂ සහිත සර්පයන්ව පාටින් හඳුනා ගන්න, ඒ වගේම දහවල් කාලේදී ඊටම තියුණු දෘෂ්ටියක් තියෙන එක අත්‍යවශ්‍ය වුණා. ඒ කියන්නේ අපි කලින් කතා කරපු අර ට්‍රේඩ් ඔෆ් එක මෙතෙන් අපිට බලපාලා තියෙනවා. හරියටම. අපිට අඳුරේදී පේනවට වඩා දවල්ට තියුණු වර්ණවත් රූපයක් පේන එක අපේ පැවැත්මට වඩා වැදගත් වෙලා තියෙනවා. අන්න ඒකයි. අපි කලින් කිව්වා වගේ ටැපිටම් ලුසිඩම් පටලයක් තිබුණොත් දෘෂ්ටි විතානය හරහා ආලෝකය දෙවරක් ගමන් කරලා විසිරෙන නිසා රූපය බොඳ වෙනවා. ඔව් අපි ඒක කතා කළා. ඉතින් දහවල් කාලයේ තියෙන අධික හිරුවෙලිය යටතේ මේ වගේ පරාවර්තනයක් ඇසේ ඇතුලේ සිද්ධ වුණොත් අපිට දවල්ට කිසිම දෙයක් පැහැදිලිව දකින්න ලැබෙන්නේ නැහැ. ඒක හරියට ඇහැට ලොකු ටෝච් එකක් ඇල්ලුවා වගේ තියෙ නේද? ඔව්. අපේ ඇස් අධික ආලෝකයෙන් රංග වුණා වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපේ පරිණාමීය ගමනේදී ඊටමත් පැහැදිලි තීනු වර්ණවත් දෘෂ්ටියක් ලබා ගන්න ඕනේ නිසා අපි මේ රාත්‍රී දෘෂ්ටිය සපේන පටලය අපේ ජානවලින් ඉවත් කරලා දාලා තියෙනවා. ඒ වෙනුවට මොකද වුනේ? අපි අර දීප්තිමත් පළස වෙනුවට ආලෝකය උරා ගන්න කළු පැහැති පටක තට්ටුවක් ඇසේ පිටුපසින් වර්ධනය කරගෙන තියෙනවා. ඒකෙන් අනවශ්‍ය ආලෝකය උරා ගන්නවා. මේ සම්පූර්ණ කතාව මහගෙන ඉද්දී මට තේරෙන දේ තමයි අපි මුලින් කතා කරව පාරේ යද්දි දකින්න අර භයානක විදුලි බුබුලු පිටුපස කිසිම මැජික් එකක් හෝ යක්ෂයෙක් නැහැ. කිසිම අద్భుත දෙයක් නෑ. එතන තියෙන්නේ අවට තියෙන ඊටමත් සුළු ආලෝකය පවා අරගෙන තම ඇස ඇතුලේ තියෙන රසායනික කණ්ණාඩියකින් එක නැවත පරාවර්තනය කරලා තමන්ගේ යෂ්ටි සෛලවලට ඒ ආලෝකයේ දෙවරක් කියවන්න අවස්ථාව ලබා දෙන සෝබාදහමේ අතිවිශිෂ්ට ඉංජිනේරු නිර්මාණයක්. අනිවාර්යෙන්ම. ඒ වගේම අපිට නොපෙනෙන අපේම බිය අපිට පරාවර්තනය කරලා පෙන්වන්නට. මේ විද්‍යාත්මක පසුබිම අවබෝධ කරගත්තම රාත්‍රියේ කියන්නේ අපිට පාලනය කරන්න බැරි භයානක දෙයක් නෙවෙයි. ඒක තවත් එක් පරිසර පද්ධතියක් විතරක් බව අපිට තේරෙනවා. ඇත්තටම. සතුන් මේ පරිසරයට හැඩ ගැහිලා තියෙන විදිහ දැක්කම අපිට ඇතිවෙන්න ඕනේ බියක් නෙවෙයි ස්වභාව දහම ගැන පුදුමයක් සහ ගෞරවයක්. අනිවාර්යයෙන්. අද අපි මේ පරීක්ෂණ පත්‍රිකා සහ ලිපි හරහා ගියපු ගමනේදී අපිට තේරුණා අපේ ඇස්වලට මේ හැකියාව අහිමි වුණේ අපි දවල් කාලයේ සුන්දරත්වය සහ වර්ණවත් බව තෝරාගත්ත නිසායි කියලා. අපි රාත්‍රී දෘෂ්ටිය පරිත්‍යාග කළේ ඒ වෙනුවෙන් නෙයි. ඔව් ඒක අපේ පරිණාමීය තේරීම.
නමුත් අද වෙද්දී මිනිසයා තමන්ගේ තාක්ෂණය ඉතාමත් වේගයෙන් දියුණු කරගෙන යනවා. කෘත්‍රිම නයිට් විෂන් උපකරණ විතරක් නෙවෙයි සමහර විට අනාගතයේදී අපේ ශරීරයේ ජීව විද්‍යාත්මක වෙනස්කම් කිරීම පවා කරන්න පුළුවන් තාක්ෂණයක් අපිට ලැබෙවි. එක වෙන්න පුළුවන් දෙයක්. අපි අපේ ජීව විද්‍යාව හැක් කරලා හරි අර අපිට පරිණාමයෙන් අහිමි වුණු රාත්‍රී දෘෂ්ටිය ආපහු ලබා ගත්තොත් ඒක හරහා අපිට මුළු අඳුරු ලෝකෙම දකින්න පුළුවන් වේවි. ලොකු වෙනසක් වේවි. හැබැයි ඒක ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. තවත් මේ වගේම අපූර්ව විද්‍යාත්මක සහ පරිණාමීය පසුබිමක් තියෙන කරුණක් ගැන ගැඹුරින් හොයලා බලන්න අපි ඊළඟ අධ්‍යයනයෙන් නැවත හමු වෙමු. එකට ලයික් කරන්න, ෂෙයා කරන්න, අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ආයෙත් හම්බ වෙමු.